මේ ආවා ලස්සන කඩයක් තියෙයි කියලා ආනන්දියක් හම්බුණා අපිට දන්නේ නැහැ. කොහෙද කියලා මම හොයාගෙන ආවහම මේ ගාල්ල මාපලගම් ප්‍රධාන මාර්ගයේ නරාවල හන්දිය කියලා හන්දියක් තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් නරාවල හන්දිය කියලා තුම්මන් හන්දියක්. ඒ හන්දියේ තියෙනවා පබසරී කියලා ලස්සන ඇඳුම් කඩයක්. මම චුට්ටක් ඇතුළට ආවා. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න බලන්න ලස්සන රෙදි තියෙනවා. ගොඩාක් තියෙනවා. මම පොඩි කඩයක් ඉක්ුණාට මේක ඇතුලේ ලස්සනට බඩුව රැක්කලා අහුරලා රෙදි ගොඩක් ලස්සනට තියෙන බලනකො හැම ඕවට අවශ්‍ය පොඩි දේවල් හොයාගන්න හරි පහසුයි. මේ රෙදි ලස්සනට පිළිවෙලට තියෙනවා. ඒ වගේම පිළිවෙල තියෙනවා. ඇඳුම් වල මිලත් ගොඩක් අඩුයි. මම හිතන්නේ කඩේ අයිතිකාරතුමියද කොහෙද ඉන්නව පොඩ්ඩක් එතුමියත් එක්ක කතා කරන්න. මේ ඔබතුමියගේ නම කියන්නකෝ පොඩ්ඩක්. මගේ නම නම් රේණුකා ප්‍රියදර්ශනී. මගේ ආයතනයට කියන්නේ නම් පබසරි ඩ්‍රෙස් පොයින්ට් කියලා. මේ මට ආරංචියක් හම්බුණා ඔබතුමියගේ මේ කඩේ ගොඩක් බඩු ලාභයි හැම කියලා මේ අර බ්ලවුස් එකේ තියෙන ඇඳුම් කීයේ? දැන් ඔබතුමියගේ අතේ තියෙන බ්ලවුස් එක කීයද? මේක සුදු බ්ලවුස් එකක්. මම මේක 1250ට තමයි විකුණන්නේ. අන්න බලන්නකෝ 1250ට බලන්නකෝ කොච්චර ලස්සනට හොඳ නිමාවක් තියෙන හොඳ රෙද්දක මම හිතන්නේ ඉම්පෝර්ටඩ් එකක් නේ. ඉම්පෝර්ටඩ් ඇඳුමක් බලන්න කොච්චර ලස්සනද කියලා ඕගොල්ලන්ට ගොඩක් පහසුයි. ගාල්ල ඉන්න ඕන කෙනෙකුට ඇවිල්ලා ගාල්ල මාපලගම් ප්‍රධාන මාර්ගයේ නරාවල හන්දිය කියලා ප්‍රධාන හන්දියක් තියෙනවා. එතන තියෙනවා මේ පබසරි කියලා හරි ලස්සනයි හුරු බුහුටි කඩේ උනාට ඒක ඇතුලේ බඩු ගොඩාක් තියෙනවා. අපි ආදරයෙන් මතක් කරනවා හැමෝටම ඇවිත් මේ කඩේ බඩු වල ලාභය අත්අරගෙන ඔබ එතුමියට අත් උදව්වක් කරලා යන්න කියලා. එහෙනම් බොහොම ස්තුතියි. සුබ මධ්‍යහ්නයක් හැමෝටම.